රැකතරු හඬාලා සැලනේම බව කියාලා රවටාන ගිය හැදේම පෙම ආයි නැහැවැවීලා නුඹ ගාව මම නොවේම දැනුණාද සොඳුරියේම රඟපාන නෙතු දිහාම hello welcome and welcome back to my channel. ඔන්න අදත් මං අලුත් vlog එකක් අරන් ආවා. ඔන්න මේක තමයි මම වැකේෂන් එක යන දෙවෙනි ට්‍රිප් එක. දැන් අපි යන ගමන් තමයි ඉන්නේ. අපි දැන් උදේට කෑවා. කාලා ඊට පස්සේ අපි සමන් දේවාලය යන්න තමයි මේ හදන්නේ. අපි කතරගම ගියේ රත්නපුර පාරේ. ලස්සන. එදා හරිම ලස්සනයි. බලන්නකොයි මීදුමක් තියෙනවා. අවුවක් තියෙනවා. හැබැයි අර කඳු ටිකෙන් මීදුමක් පේනවා. ඔයාලට පේනවද? මේ ඉන්නේ අපි කට්ටිය. ඔන්න ඊට පස්සේ අපි ආයෙත් ගමන යන්න පටන් ගත්තා. ඊළඟට අපි ආවා සංකපාලෙට. එදා මෙතන හිරුවකින් වැඩසටහනක් තිබුණා. මොකද අපි ගියේ පොය දවසනේ. හිරුවකේ එදා දවසේ වැඩ ටික මේ පන්සලේ තමයි කරන්න ඇත්තේ. ඊට පස්සේ අපි දැන් අපි ආයෙත් යන ගමන් ඉතින් ඔයාලට කොහොමද? හැමෝම හොඳින් ඉන්නවා නේද? ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා මගේ පුංචි channel එකත් එක්ක එකතු වෙන්න. දැන් නම් මගේ vacation එක ඉවරයි. තව දවස් 2-3කින් මම ආයෙත් කැම්පස් යනවා. දැන් අපි මේ අද නවතින තැනට ඇවිල්ලා ඉන්නේ. අපි ගමන් ටිකක් යන්න ඉඳියේ. ඒ වුණාට එකපාරටම වැස්සා. දැන් අපි පොඩි කයියක් දාන් ඉඳියා. අපිට හම්බෙච්ච අය බලන්නකෝ. චූටි බෝලකට ගොඩක් ඉන්දියා එතන. ඊට පස්සේ අපි මොන හරි කන්න කියලා හිතන් වැස්සෙම ගියා. ඒත් අපිට කන්න තැනක් හම්බුන්නේ නෑ ළමයි. වෑන් එකෙන් බහින්නවත් බැරි වුණා. මොකද ඒ තරමටම වැස්ස. ඉතින් අපි ආයෙ හරවගෙන නවාතැන් වලටම ආවා. පස්සේ දැන් මේ චුට්ටක් වැස්ස පායපු වෙලේ අපි කිරිහෙර වඳින්නයි යන්නේ. අපිට හවස වෙන කොහෙවත් යන්න බැරි වුණා. හොඳටම වැස්සා. එදා මං හිතන්නේ කිරිවෙහෙරේ
කටින පින්කමට ලෑස්ති වෙමින් තමයි තිබුණේ. ඔයාලට පෙනේ ඉස්සරහට බලන්නකෝ. පිරිත් කියන්න පිරිත් මණ්ඩපයක් හදලා තිබුණා. මං ඒකේ වීඩියෝ කෑල්ලක් ගත්තා. මේ ඊළඟ දවසේ උදේ. අද උදේ අපි යන්නේ කතරගම දේවාලෙට. ඔන්න දැන් අපි ඇවිත් ඉන්නේ. අපි වතුර බහැලා ගියේ නැහැ. මොකද අද වතුර ටිකක් වැඩි. ඇයි ඊ රැවැස්සනේ? අන්න බලන්නකෝ අපිට තව යාළුවෙක් හම්බුණා. ඔයාලා කැමති මං කැම්පස් ව්ලොග් ගේනවට නේද? දැන් මං ආයේ ගියාම කැම්පස් ව්ලොග් ගේන්නම්කෝ. මං දන්නවා ඔයාලා ගොඩක්ම කැමති ඒවා බලන්න කියලා. ඔන්න අපි දැන් ආවා සෙල්ල කතරගම. අපි ගණදේ පූජාවටත් ඉඳියා. ඊට පස්සේ මාළුන්ට පරිත් දැම්මා. මෙතන හරිම ලස්සනයි. ඔන්න ඊට පස්සේ අපි මොනවා හරි කන්න කියලා මෙතනට ආවා. මේ බලන්නකෝ අපිට තව චූටි සමනලෙකුත් හම්බුණානේ. එයා හරිම ලස්සනයි. දැන් අපි මේ යන්නේ අපිට නාන්න තැනක් හොයාගෙන. ඔන්න අපි ආවා. එතන හරිම ලස්සනයි. ෂෝක් නාන්න තැන. අපි නාලා මෙතනදි කෑම කෑවා. ඔක්කොම පස්සේ ඔන්න අපි දැන් ගෙදර එන්න පිටත් වුණා. මේ තමයි මගදී හම්බුණ යාළුවා. එහෙනම් ඊළඟ දවසේ අලුත් vlog එකක් අරන් එන්නම්කෝ. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනි. ආදරේ. බයි බයි.